ආශ්චර්ය භාග්‍ය කියලා කියන්නේ පින්වත්නි විස්තර ඇතුව කිව්වොත් ආශ්චර්ය භාග්‍ය කියලා කියන්නේ තමන්ගේ සිතත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිතත් තමන් වහන්සේගේ කයත් අන් අයගේ සිත් සහ අන් අයගේ ශරීර ඊළඟට ජීවි අජීවි යම් තාක් මේ ලෝධාත්වයේ වස්තු නැත්නම් ජීවි අජීවි යම් තාක් මේ ලෝධාත්වයේ වස්තුන් නැත්නම් ඒ සියලුම වස්තුන් තමාගේ වසඟයට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. තමාගේ වසඟයට ගන්න පුළුවන් කියලා කියන්නේ තමාගේ සිත, තමාගේ කය, අන් අයගේ සිත්, අන් අයගේ ශරීර, ඊළඟට මේ ගහකොළ, ජලය, ගින්න මේ ඕනම දෙයක් බුදුරජාණන් වහන්සේට ඕනම විදිහට හසුරවන්න පුළුවන්. වසඟයට ගන්නවා කියන්නේ යාන් ඒක. ඔන්න ඔය සියලු වස්තුන් ජීවි අජීවි සියලු වස්තුන් තම වසඟයට ගැනීම තමයි ආශ්චර්ය භාග්‍ය කියලා හඳුන්වන්නේ. ඒකට කියනවා ඉසුරුමත් බව. ඒ කියන්නේ සියල්ල වසඟයට ගන්න කෙනා අධිපතිනේ. නේ? සියලු දේ තම වසඟයට ගන්න කෙනාට කියන තව නමක් තමයි අධිපති කියලා. තව වචනයක් තියෙනවා ඊශ්වර. අපි විවිධ දෙවිවරු වෙනුවෙන් ඒ නම අද වර්තමානයේ හඳුන්වනවා තමයි ලෝකය මැව්වා කියලා. නමුත් ඇත්තටම මේ සියලු ලෝක ධාතුවම තම වසඟයට ගත්ත ඊශ්වරයන් වහන්සේ කවුද එතකොට? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි සැබවින්ම ඊශ්වර කියලා කියන්න පුළුවන්.